කොහොමද යාළුවනේ? ඔන්න අද අරගෙන ආවේ මං ඔයාලට කහබතකට ගැලපෙන අන්නාසි ව්‍යංජනයක් හදාගන්න විදිහ තමයි අද ඔයාලට මං අරගෙන ආවේ. මෙතන අන්නාසි කිරි දෙකක් කපා ගත්තා. මෙන්න මේ වගේ ප්‍රමාණ වලට කපලා අරගන්න. ඒකට මම ලුණු ටිකක් දාගන්නවා. ලුණු ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණය දාගන්න. ගම්මිස් ටිකකුත් දාලා මේක හොඳට කලවම් කරලා පැත්තකින් තියාගන්න ඕන. අන්නාසි ව්‍යංජනයක් හදද්දී මැටි වලඳක හදාගන්න. මම මෙතන මැටි වලඳක් ගෙපේ තියාගෙන තෙල් ටිකක් දාලා රත් වෙන්න තියාගන්නවා. කුරුදු පොත්තකුත් දාගන්නවා. අබ ටිකකුත් දාගන්නවා. ඊළඟට රාම්පේ කරපිංචා සුදු ලුණු අමු මිරිස් ලුණු ටිකක් කපලා දාගන්න. මේ හැමදේම ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අරගන්න. දැන් මේ ලුණු පහේ ටික ඔක්කොම රන්වන් පාර වෙනකම් බැද ගන්න ඕන. දැන් මිරිස් 3-5 කහ කුඩු දාලා තෙලෙන් හොඳට අපි පොඩ්ඩක් බැද ගන්න ඕන. මිරිස් 3-5 දාගන්න ඉද්දි ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. පහේ ටික කරකර ගන්න එපා. අන්නාසි ව්‍යංජනයේ තිත්ත රසක් එයි. දැන් අන්නාසි ටික ඔක්කොම දාගන්න. දාලා හොඳින් කලවම් කරගන්න ඕන. ඒකට අන්නාසියකට වතුර කප් භාගයක් දාගන්න. වතුර දාගන්න කොටස වීඩියෝ කරගන්න බැරි වෙලා යාළුවනේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම වතුර කප් භාගයක් දාලා මේක හොඳින් වහලා තැම්බෙන්න තියන්න. සැරින් සැරේට මූඩිය ඇරලා මේ විදිහට කලවම් කරලා බලන්න. අන්නාසි ටික තැම්බිලා නම් වතුර තිබුණට කමන්නේ. උක්කු මිටි කිරි ටිකක් දාගන්න මේ විදිහට. දැන් හොද්ද ටිකක් උකු වෙනකම්ම අපි මේක හොඳින් නටව ගන්න ඕන. සීනි ටිකක් දාගන්නවා මම මේකට. සීනි රසට අකමැති නම් සීනි දාගන්න යන්න එපා. හොදියක ටිකක් හිඳිලා හොඳ ග්‍රේවි ගතියක් එද්දි ලිප් ඔෆ් කරගන්න. දැන් මේක හොඳට නිවෙන්න අරින්න. ඉතින් කාවත් හැදුවම ඔයාලට පුළුවන් මේ විදියට රසවරස අන්නාසි ව්‍යංජනයක් හදාගන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත රසම රස අන්නාසි ව්‍යංජනය. channel එක follow කරලා තියාගන්න යාළුවනේ. තවත් රෙසිපියක් අරන් එන්නම්. ඉතින් ඔයාලට සුබ දවසක් යාළුවනේ.